කිරුල මුතුලිහින් සරසර හඬින් වැගිරෙනා සුදු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා නටනවා නොවේ වැහැරුණු දෙපා වෙවුලනා ඒත් තන තාන තම් දෙනා කියලා කියනවා. ඒ මිනිස්සු තමන්ගේ රැකියාව පණ වගේ කරගෙන ආවා. ඒකනේ මම කිව්වේ මොකද්ද? මේ නටනවා නොවේ වැහැරුණු දෙපා වෙවුලනා මේ කියන්නේ එක්තරා නර්තනයේ දෙන පුද්ගලයන්ගේ තියෙන ජීවිතවල තියෙන එක්තරා ඛේදවාචකයක් නේ. තාමත් ඔයාලා දැකලා තියෙන පෙරහැරට එන වයසක මිනිස්සු දලදා හාමුදුරුව වෙනුවෙන් නටනවා. හැබැයි ඒ කට්ටියට සමහරලාට ආර්ථිකයේ මහා ලොකුවට නැහැ. මහා ලොකු මුදලක් සමහර අයට හම්බ වෙන්නේ නැහැ. ඒත් මොකද කියන්නේ? තන තාන තම් දෙනා ඒත් නටන. තමන්ට උප්පත්තියෙන් හම්බෙච්ච රැකියාව සමහරු දිවි දෙවනි කරලා කරනවා ආර්ථිකය ගැන හිතන්නේ නැතුව. ඒකෙදි මොකද කියන්නේ? කිරුල මුතුලිහින් සරසර හඬින් වැගිරෙනා නේ සුදු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැගිරෙනා වැළපෙන වගේ දැනෙනවා ඒත් නටන ඒත් උපතින් හම්බෙච්ච රස්සාව කරනවා. මොකද කරන්නේ? නටනවා නොවේ වැහැරුණු දෙපා වෙවුලනා වෙවුලන නටනවා නෙවෙයිලු. මොකද කරනවා කියන්නේ? වෙවුලනවා. ඒත් එයාලා කියනවලු තන තාන තම් දෙනා ඒත් තමන්ගේ රස්සාව හරියට කරනවා. තව ඉස්සරහට ඔබ තියෙනවනේ. එහෙනම් උපතින් හම්බෙච්ච මේ රාජකාරී ක්‍රමේ කෝල්බ්‍රුක් මොකද කළේ? අහෝසි කළ දැම්මා. උපතින් හම්බෙච්ච රාජකාරී ක්‍රමේ කෝල්බ්‍රුක් මොනවද කළේ දැම්මේ? අහෝසි කළ දැම්මා. හරි. එහෙනම් මේ බලන්නකෝ මම චුට්ටක් බෝඩ් එකේ ඉඳලා ඔයාලට විස්තර කරන්නේ මොකද්ද කියලා. මෙන්න මේක තමයි විස්තර කරන්නේ. මේ අහන්න මොකද්ද කියන්නේ?